ආයිබෝවන් මකර ලග්න හිමියනි. ඉතින් මගේ ඉසුරු ඇස්ට්‍රොලොජි කේන්දරයේ ගවේෂක හඳහන ඉංග්‍රීසි channel ජ්‍යොතිෂ channel බොදු සෙත් පිරිතා ගී යන YouTube channels හයෙහි ඉසුරු ඇස්ට්‍රොලොජිකල් and marriage service හා කේන්දරයේ කියන මගේ Facebook pages දෙකේ සිටින ලක්ෂ දෙකකට අධික මගේ ග්‍රාහක පිරිසත් මුලින්ම මෙම වීඩියෝ නරඹන ඔබ හැමදෙනාමත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මම අදත් පිළිගන්නවා. ජ්‍යොතිෂ පැත්තෙන්, වාස්තු පැත්තෙන්, গুপ্ত විද්‍යාමය පැත්තෙන්, එමෙන්න හස්ත රේඛාමය පැත්තෙන් සහ මංගල සේවාවන් අංශයෙන් මගෙන් ලබාගත හැකි සේවාවන් 15ක් පිළිබඳ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් මෙම වීඩියෝවේ අවසානයේ කෙරෙනවා. ඔබට අවශ්‍ය නම් එම කොටසට සවන් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් මා ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ ග්‍රහලෝක බුද්ධිමතා නැනවතා ලෙස හඳුන්වන බුධ හේවත් බෝධන ග්‍රහතුමා 2025 ජූනි මාසයේ 6 වෙනිදා උදේ 9:29ට ඔන්න ඔබේ කේන්දරයේ ඇත්තෙන්ම 6 වෙනි හා 9 වෙනි ආධිපතිය තමයි ඒ බුධ ග්‍රහතුමා ගෝචරයෙන් එනවා. බුධ ග්‍රහ ගෝචරයට ඊටාම සුබඵල දෙන ස්ථානයක් වන 6 වෙන්නට. ඒ 6 වෙන්නේ ඔබ දන්නවා ඔය කේන්දරයේ දුෂ්ට ස්ථානයක්. උනත් බුධ ග්‍රහතුමාට ග්‍රහ ගෝචර ඵල වශයෙන් සුබඵල දෙන ස්ථානයක් වගේම මේ ස්ථානයේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව අමෘත කියන වටිනා යෝගය නිර්මාණය කරගෙන තමයි පැමිණෙන්නේ. ඉතින් මතක් කරන්න ඕන මේ වෙලාවේ ඔබේ ලග්නේ නොවුනත් මිථුන, කන්‍යා, ධනු, මීන කියන ලග්න හතරෙන් ඔබේ ඥාතියෙකු හිතවතෙකු සිටනවා නම් ඔවුන්ට මේ වීඩියෝ අරින්න අමතක කරන්න එපා. ඔවුන්ට ඔබට ලැබෙන අමෘත යෝගයට අමතරව භද්‍රා කියන පංච මහා ස්ත්‍රී පුරුෂ මහා යෝගයත් නිර්මාණය වෙනවා ජූනි මාසේ 22 වෙනිදා දක්වා. ඒ අනුව ගත්තොත් බුධ ග්‍රහතුමා 6 වෙන්නේ ග්‍රහ ගෝචර වල දෘෂ්ටි තුනක් පළවැන්න 9 වෙන්න හා 12 වෙන්න කියන ස්ථාන ත්‍රිත්වයටත් වැටෙනවා. ඒ අනුව ගත්තොත් ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. මේ කාලේ අනිවාර්යයෙන්ම ඔබට ධනලාභ හිමි වෙන කාලයක්, වස්තුලාභ හිමි වෙන කාලයක්, දීපල හිමි වෙන කාලයක් ඇටියට පෙන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ගත්තොත් සතුරු කරදර පෞගේ කාලේ තිබුණා. ඒවාට තිත වැටෙන කාලයක් වෙනවා. සතුරම් මිතුරම් බවට පත් වෙන්නට එන කාලයක් ඇටියට මේක හඳුන්වන්නට පුළුවන්. ඉතින් විශේෂ වශයෙන් ගත්තොත් අසනීප කරදර වලින් ඔබ පෙළමින් හිටියනම් ඒවට යම් සහනයක් සැලසෙන විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව අසනීප කරදර තිබුණා නම් ඒකම ගත්තොත් මේ කාලය තුල තමම් යම් කිසි විදියක බලාපොරොත්තු තියාගෙන හිටියනම් ඒ බලාපොරොත්තු වලින් කීපයක් අනිවාර්යෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. මේ බුධ ග්‍රහතුමා බලවත්ව ග්‍රහ ගෝචරය වෙනකොට ධෛර්යය වැඩි වෙනවා, උනන්දුව වැඩි වෙනවා, අලසකම ඔබෙන් පලා යන කාලයක් ඇටියට මේක හඳුන්වන්නට පුළුවන්. ඉතින් විවාහ පැත්තේ ඥාතීන් එක්ක සම්බන්ධතා තහවුරු වන කාලයක් ඇටියටත් මේ ග්‍රහ ගෝචරය පෙන්වලා දෙන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ කාලය තුළ ඔබට ලැබෙන සේවක සේවිකාවන්, මෙහෙකරුවන්, කම්කරුවන් බොහොම හිතයිශී වෙනවා. ඔබට හිටිය අය ඔබට වංකව වැඩ කරා නම් ඔවුන්ට මේ කාලය ඒ වංක වැඩවලින් ඉවත් වෙන්නට සිද්ධ වෙන කාලයක් ඇටියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් ණය ගනුදෙනු පියව ගන්න බැරුව හිටියනම් අන්න ඒ සඳහා ඔබට අවස්ථාව සැලසෙන කාලවකවානුවක් වගේම විවාහ පාර්ශ්වයේ ඥාතීන් එක්ක යම් යම් මතගැටුම් අමනාපකම් තිබුණා නම් ඒවා සමනය වෙලා යහපත් තත්ත්වයක් උදා වෙනවයි කියන එකත් ඔබට මතක් කරන්නට කැමතියි. ඉතින් මේ ග්‍රහ ගෝචරයේ දෘෂ්ටියක් වැටෙනවකව පළවෙන්නට. ඉතින් ඔබේ පෞරුෂත්වය කාන්තාවගේ නම් රූපශ්‍රීය ඉහළ යන කාලයක් වෙනවා. ඒකම මතක තියාගන්න ඔබේ ගතිගුණ ක්‍රියාකලාප ඉහළ යන කාලයක් බවත් කියන්නට කැමතියි. ඒ වගේම හැම දෙයක් ගැනම ටිකක් පුළුල්ව හිතලා කල්පනා කරලා වැඩ කරන කාලයක් නිසා ඔබට වැඩිපුර ජයග්‍රහණ හිමි වෙනවා. හැම දෙයක්ම දන්නා ඇසූපිරු ඇතිතැන් අයෙකුගේ ස්වරූපයක් සමාජයට විද්‍යාමාන වෙන කාලයක් ඇටියට පෙන්වන්න පුළුවන්. ඉතින් අනුන්ට යමක් පහදා දෙන රැකියා කරන ඕනෑම අංශයකට විශේෂයෙන් ගුරුවරු, දේශකවරු, ඔය ආචාර්ය, මහාචාර්ය, කතිකාචාර්ය වැනි තනතුරු, ජ්‍යොතිෂ විද්‍යාව ගැන එවැනි රැකියා ඇතුළු සියලුම අනුන්ට යමක් කියා දෙන පිරිස් වලට ඊටාම සුබදායක කාලයක් වෙනවා. ඒ රැකියා වලට ඔබ රැකියා අහිමිව ඉන්නවා නම් එවැනි රැකියාවලට ඔබ කැඳවීම් ලැබෙන කාලයක්. මේ ග්‍රහ ගෝචරයත් එක්ක ඒ වලට ඔබ තෝරා ගන්නා කාලයක් වෙනවා. ඉතින් එවැනි රැකියා කරන අයගේ උසස් වීම බලාපොරොත්තු හිටියනම් ඔන්න 6 වෙනි දුෂ්ට ස්ථානයක් වුණාට ඒ කරුණ සිද්ධ කරගන්න බොහෝම සුබදායක තත්ත්වයක් තමයි 6 වෙනින් පළවෙන්නට වැටෙන මේ ග්‍රහ දෘෂ්ටිය. ඉතින් 9 වෙනි කියන්නේ ඔබේ පුණ්‍ය ස්ථානය, භාග්‍ය ස්ථානය, ධර්ම ස්ථානය
ස්ථානයට වැටෙන දෘෂ්ටිය නිසා බලවත් දෘෂ්ටිය නිසා ඔබට ඔබගේ පෙරපින් මතුවෙන කාලයක් ඇටියට මේක හඳුන්වන්නට පුළුවන් මකර ලග්න හිමියනි. ඒ වගේම ඔබේ ඒරාෂ්ටක කාලය අවුරුදු 7මාරක් ගෙවලත් ඉවර වුණා විතරයි. ඉතින් ඒ අසුබ තත්වෙනුත් නිදිලා මේ වගේ සුබ තත්වයක් ලැබෙන්නේ ඔබගේ පෙරපින් මතුවීමකට බව මතක් කරන්නට ඕන. ඒකම ගත්තොත් උසස් අධ්‍යාපනය සඳහා හෝ රැකියාව සඳහා ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තුව ඉන්නවා නම් ඒ අදහස් ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයට මෙරටදී වුණත් ඔබට අවස්ථා සැලසෙන කාලයක් වෙනවා. උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ ඒ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. ඉදිරිපත් වන විභාගවලට තරඟවලදී ජයග්‍රහණ සමත් වීම වැඩිපුර සුබදායක තත්වයකට පත් වෙන කාලයක් ඇටියට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ගත්තොත් වැඩිපුර ඔබ ධර්මයට හිත යොමු කරන කාලයක් වෙනවා. ඒ වගේම ඔබේ ආගමික ශාස්ත්‍රවරුන් වහන්සේලාට අමතරව දෙවියන් කෙරෙහි වැඩිපුර දේව භක්තිය ඇති වෙන කාලයක් හැටියටත් මේක හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන් ඔබට උරුම හිමිකම් මේ කාලය තුල ලැබෙන්නට තියෙනවා මකර ලග්න හිමියනි. හොඳ අය ඇසුරට ලැබෙනවා, උසස් අය ඇසුරට ලැබෙන කාලයක් හැටියට මේ ග්‍රහ ගෝචරය පෙන්වලා දෙනවා. විශේෂයෙන් පාරම්පරික වස්තුන් හිමි වෙන්නට තියෙන නිසා ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න එවැනි තත්ත්ව ඔබට හිමි වෙන්නට තියෙනවා නම් ඒකම ගත්තොත් මේ ග්‍රහ ගෝචරයේ 12 වෙනිට වැටෙන සුබ ග්‍රහ දෘෂ්ටිය නිසා ඔබට නීතිමය ප්‍රශ්න තිබුණා නම් ඇත්තෙන්ම ඔබ අසාධාරණ විදියට යම් නීතිමය ප්‍රශ්නයකට යොමු වෙලා හිටියනම් ඒකම ගත්තොත් අසාධාරණ විදියට විනය පරීක්ෂණ වැනි ආයතන මට්ටමින් යම් කිසි විදියක තත්ත්වවලට යොමු වෙලා තිබුණා නම් අන්න ඒ වයින් ඔබට සාධාරණය සිද්ධ වෙන කාලයක් වෙනවා. හැබැයි ඔබ අසාධාරණ ක්‍රියා කරලා තියෙනවා නම් මේ බුධ ග්‍රහතුමාගෙන් මේ අවස්ථාවේ ඔබට සහනයක් සැලසෙන්නේ නැහැ කියන කියන්න ඕන. එවැනි කෙනෙක් නම් ඔබට මේ ග්‍රහ ගෝචර කොච්චර ප්‍රබල වුණත් මේ ග්‍රහ දෘෂ්ටිය නිසා ඒයින් දඬුවම් බිඳීමට සැලසෙන කාලයක් හැටියට මතක් කරන්නට කැමතියි. ඉතින් විදේශ ගමන් යන්න බලාපොරොත්තු හිටියනම් විදේශ ගමන් සාර්ථකත්වයට පත් වෙන කාලබකවානුවක් හැටියට හඳුන්වන්නට පුළුවන්. කොහොම වුණත් ඔබ උපන් ප්‍රදේශයෙන් අඩු ගානේ වෙනත් පළාතකට යන්න අදහස් කරගෙන හිටියනම් එහෙම නැත්නම් ඉතින් විදේශ ගමනක් වෙන රටකට යන්න බලාපොරොත්තු වෙන ඒ සඳහා සුබදායක කාලයක් ඇටියට පෙන්වන්නට පුළුවන් වෙනවා. ඉතින් මතක තියාගන්න ඔබේ මේ වෙනකොට 7 වෙන්නේ කලත්‍ර ස්ථානයේ යාමිත්‍ර ස්ථානයේ ජුනි මාසේ 6 වෙනිදා වෙනකන් කුජ හෙවත් අඟහරු ග්‍රහතුමා නීච වෙලා ඊටාම දුර්වලව තමයි හිටියේ. ඒ ස්ථානයට ලොකු හානියක් කරමින් අන්න ජුනි මාසේ 7 වෙනිදා ඉඳලා 28 වෙනකන් කුජ ග්‍රහතුමා ඔබේ කේන්දරේ 8 වෙන්නට ඇවිල්ලා දුෂ්ටම ස්ථානයේ වුණත් මිත්‍ර බලයෙන් යුතුව ග්‍රහ ගෝචරයක් පවත්ව ගන්නවා. ඔබට යම් කිසි විදියක සහනයක් ලබා දෙමි. ඒකත් ඇත්තෙන්ම මේ බුධ ග්‍රහ ගෝචරයත් එක්ක එකම දින කාල වකවානුවක සිදුවීම ඇත්තෙන්ම ඔබට වැඩිපුර සුබඵලාත් කර දෙනවා කියන එකත් මතක් කරන්නට අවශ්‍යමයි. ඉතින් මා මේ ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ පොදු පලාපල විස්තරයක්. මේ පලාපල කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන් කරුණු කාරණා කීපයක් මම ඔබට ඉදිරිපත් කරන්නට කැමතියි. ඇත්තෙන්ම ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති ග්‍රහතුමා සිටින බලවත් තත්ත්වය හෝ දුබල තත්ත්වය මතත් ඒ වගේම ඔබ වර්ගෝත්තම බලයකින් නැත්තම් සාධක උප්පත්තියකින් ඉපදලා තියෙනවාද නැද්ද කියන කරුණ මත අනුවත් ඒ වගේම මේ ග්‍රහ ගෝචරය සිදුවෙන බුධ ග්‍රහතුමා උප්පත්තියේ බලවත්ව එහෙම නැත්නම් දුර්වලව බලවත්ව කියන්නේ මිත්‍ර බලයෙන්, ස්වක්ෂේත්‍ර බලයෙන්, මූල ත්‍රිකෝණ බලයෙන්, උච්ච බලයෙන් සහ එහෙම නැත්නම් දිග් බලයෙන්, එහෙම නැත්නම් ත්‍රිකෝණ බලයෙන් යම් කිසි විදියක බලවත් වීමක් වෙලා තියෙනවද නැත්නම් වක්‍ර වෙලා සිටිනවාද කියන කරුණ අනුවත් එහෙම නැතුව සතුරු වෙලා, සම වෙලා, මූට වෙලා, නීච වෙලා ආදී ලෙස සිටිනවාද නැද්ද කියන කරුණ අනුවත් බුධ ග්‍රහතුමාට සුබඵල දෙන මහ දසාවක්, අතුරු දසාවක්, විදසාවක් හෝ සූක්ෂම දසාවක් ඔබ ගත කරමින් සිටිනවාද එහෙම නැත්නම් සතුරු දසාවක් ගත කරනවාද නැද්ද කියන අසුබ පැත්ත අනුවත් බුධ ග්‍රහතුමා සමග සුබ මිත්‍ර බලවත් ග්‍රහයන් සමග ද්විත්ව, ත්‍රිත්ව, චතුස්, පංචමාදී
ග්‍රහ සංයෝග නිර්මාණය කරගෙන ඉන්නවාද නැද්ද කියන කරුණ අනුවත් අසුබ ග්‍රහයින් එක්ක බුධ ග්‍රහතුමා අසුබ ග්‍රහ සංයෝග සාදාගෙන සිටනවාද නැද්ද කියන කරුණ අනුවත් බුධ ග්‍රහතුමා උප්පත්තියේ ඔබට මධ්‍යම සුබඵල දෙන සුබඵල දෙන යෝගකාරක කියන ඊතා සුබඵල දෙන ග්‍රහයාද එහෙම නැත්නම් නරක ආත්මකාරකයාද බාධක ග්‍රහයාද පාපී ග්‍රහයාද 64 නවාංශකාධිපතියාද 22 වෙනි දෙර්කාණාධිපතියාද මාරක ග්‍රහයාද යන කරුණ අනුවත් බුධ ග්‍රහතුමාගෙන් නිර්මාණය වෙලා තියෙනවා නම් ඔබේ සුබ යෝග එහෙම නැත්නම් පංචමහා යෝග වෙනත් යෝග හැදිලා තියෙනවද? එහෙම නැත්නම් බුධ ග්‍රහතුමා සමග සම්බන්ධ වෙලා අයහපත් යෝග ඔබේ කේන්දරේ නිර්මාණය වෙලා තියෙනවාද නැද්ද කියන කරුණ අනුවත් බුධ ග්‍රහතුමා සිටින ස්ථානයට වැටෙන සුබ දෘෂ්ටි අනුවත් අසුබ දෘෂ්ටි අනුවත් ඔබගේ පෙර ආත්මේ పూర్ව රැස් කරගත් පින්පව් ප්‍රමාණය අනුවත් මේ ආත්මයේ රැස් කරන පින්පව් ප්‍රමාණය අනුවත් ඔබ විවාහකෙක් නම් ඔබේ කලත්‍රය සහ දරුවන්ගේ ඔවුන්ගේ කේන්ද්‍රයේ මේ කාලයේ පවතින සුභාසුභ තත්ත්ව අනුවත් බුධ ග්‍රහතුමා ඔබේ කේන්ද්‍ර ස්ථානයේ කොච්චර ප්‍රබලව හිටියත් සිටින්නේ බාධක ස්ථාන වලින් එකක නම් ඒ අනුවත් මේ කියන පලාපලවල යම් කිසි විදියක වෙනස්කමක් සුභ වැඩිවීමක් හෝ සුභඵල අඩුවීමක් සිදු වෙන්නට පුළුවන් බවත් මේ වෙලාවේ ඔබට මතක් කරන්නට අවශ්‍යයි. එහෙමනම් ඔබේ ජ්‍යොතිෂ වේදියා ලවා අනිවාර්යයෙන්ම ඔබ මේ කාලය තුල යම් සුබ කටයුත්තක් කරන්නට අදහස් කරනවා නම් කේන්ද්‍රය පරීක්ෂා කර ගන්නා ලෙස විශේෂ ඉල්ලීමක් ඔබ වෙතමා කර සිටිනවා. මා ඔබට ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ ඇත්තෙන්ම අපි මේ ග්‍රහතුමන්ලාට ඊටාම ගෞරවනීය විදියට අමතන්න ඕන. ඒ කියන්නේ රවි, ගුරු, බුධ ආදී වශයෙන් නෙවෙයි රවි ග්‍රහතුමා, බුධ ග්‍රහතුමා, ගුරු ග්‍රහතුමා ආදී වශයෙන් මා වගේම ඔබත් ඒ தත්ත්වය පුරුදු පුහුණු වන්න. එතකොට ඒ ග්‍රහතුමන්ලාගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන බවත් මතක් කරන්නට කැමතියි. විශ්ව මාතාවගේ ආකර්ෂණය ලැබෙන අංක 3ක් තිබෙනවා. අංක 3 6 9 එයින් වැඩිම ආකර්ෂණය ලැබෙන්නේ 3ත් 6ත් එකට එකතු කිරීමෙන් ලැබෙන 9 වෙන්න. ඉතින් 2025 කියන ඉලක්කම් ටිකේ එකතුවත් 9. එහෙනම් විශ්වයේ වැඩිම ආකර්ෂණය ලැබෙන 2025 වසරේ ඊළඟට ආකර්ෂණය ලැබෙන අංක දෙකෙන් එකක් වුණු 6 වෙනිදා අයිති ජුනි මාසේ 6 වෙනිදා සිදුවෙන මේ බුධ ග්‍රහතුමාගේ බලවත් වීම ලොකුම බලයක් බව ඔබට දැන් පැහැදිලි ඇති. එහෙමනම් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඔබට වාසනාව ධෛර්යය ලැබේවා. ඒ වගේම විශ්ව මාතාවගේ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම හිමි වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් පිළිබඳ විස්තරයක් මම දැන් කරන්න කැමතියි. ඔබට දේශීය සහ ඕනෑම රටකට අදාළව දල කේන්ද්‍ර ඒකම භාව කේන්ද්‍ර සකසා ගන්න පුළුවන්. ඒ ඇසුරින් එම කේන්ද්‍ර දෙකම හදලා සකස් කරලා අලුතෙන් ඔබට විනාඩි 30කට වැඩි පලාපල කතනයක් ඔබේ WhatsApp, Viber, Imo, Botim වලට ලබා ගන්නත් පුළුවන්. ඒකම අපලවලට කළ යුතු පිළිවෙත් පත්‍රිකා ඔබට ඒ සමග ලබා ගන්න පුළුවන් වගේම එම රෙකෝඩින් එකත් ඒ වගේම අපල පත්‍රිකා ටිකත් ලැබුණට පස්සේ වේලාවක් යොදාගෙන ඔබට අවශ්‍ය ඕනෑම කාලයක් අරගෙන මගෙන් එවන ලද පලාපල කතනය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කර ගැනීමටත් අවස්ථාව තියෙනවා. ඒකම අපල සඳහා નિયમિત පරිදි ඝන පිහිටුවල සකස් කරන ලද සෙත් කවි රචනා කිරීමටත් ශ්‍රී විෂ්ණු කතරගම සමන් දිව්‍ය රාජෝත්තමයන් වැඩ සිටින දේවාලයක එම සෙත් කවි මාලාව දින 7ක් වරු 7ක් අදාළ පූජාවන් තබලා ඔබ මෙරට හිටියත් විදේශගතව හිටියත් ඔබ වෙනුවෙන් එම කටයුත්ත ඉෂ්ට සිද්ධ කරලා දෙන්න සෙත් කවි ගායනා කරන්න මාලාව හැකියාව තියෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. ඒකම ඔය අපල සඳහා નિયમિત වාර ගණන ඒ කියන්නේ 10 වාරයකට වඩා වැඩි වාර ගණනක් ජීවම් කළ යන්ත්‍ර ටයිගර්ස් අයි බ්‍රේස්ලට් ඒ වගේම අදාළ මැණික් ගල් එබ්බ වූ මුදු අගස්ති රුද්‍රාක්ෂ ඕනෑම කිල්ලකට ඔරොත්තු දෙන පරිදි කිලි හරණය කරලා සකස් කරවා ගන්න පැළඳවීමේ කටයුතු මාලාව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඔබේ නමට එම වාර ගණන ඒ කියන්නේ 10 වාරයකට වඩා වැඩි වාර ගණන ජීවම් කළ බවට මගෙන් පටිගත කළ MP3 ෆයිල් එකක්
ඔබට මෙම යන්ත්‍රය පැළඳීමට ප්‍රථම ලබා ගන්නට පුළුවන් බවත් මතක් කර සිටිනවා. ඒකම මුළු සිරුරම ආවරණය වන පරිදි සිරුරේ තියෙන ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියා දෝෂ, යක්ෂ, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ යනාදී අමනුෂ්‍ය දෝෂ, ඒ වගේම අනවින කොඩිවින හදි හූනියම් වැල්පැන්නුම් ඉරිපැන්නුම් වැනි ඉනා බෙහෙත් කැවීම වැනි නරක තත්වයන් වැනි දෝෂ තත්වයන් සියල්ල සමනය කර ගැනීම සඳහා සත් අඩියේ දෙහි කැපීමේ ශාන්ති කර්මය මාලවා ඉස්ත්‍රිද්දා කරගන්න පුළුවන්. වගේම තත්කාලහා නිමිති ශාස්ත්‍ර ඔබට මා වෙතින් ඔබට ඉටු කරවා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කරනවා. ඒකම නිවාස නැකත්, විවාහ නැකත්, අකුරු කියවීමේ නැකත් ආදී එකී නොකී සෑම වර්ගයකම නැකත් වර්ග මාලවා සකස් කරවා ගැනීමට හැකියාව තියෙන බවත් මේ වෙලාවේ මතක් කර සිටිනවා. විශේෂ වශයෙන් නිවෙස් වල කටයුතු ආරම්භ කිරීමට කලින් හෝ නිවසට ප්‍රවිෂ්ඨ වීමට කලින් සිදු කරන අංග සම්පූර්ණ බහිරව පූජාවන් මා වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන් 20 පොරොන්දම් ඇතුළු තවත් පොරොන්දම් වර්ග 8කුත් ඒ වගේම ජ්‍යොතිෂයේ සඳහන් වෙන විවාහ දෝෂ 21කින් ඔබට කොතරම් එම දෝෂ ගැලපෙනවාද කියලා කේන්ද්‍ර හිමියන් දෙදෙනෙකුගේ පොරොන්දම් පරීක්ෂාව මාලවා මනාව ඉටු කරවා ගන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර, අකුරු කියවීමේ චාරිත්‍ර, නව ගෘහයන්ට ව්‍යාපාරික ස්ථානවලට ප්‍රවිෂ්ඨ වීමේදී සිදු කරන චාරිත්‍ර විදිත් මාලවා ඉටු කරව ගන්න පුළුවන්. විශේෂ වශයෙන් ඝන පිහිටුවල පුජ්‍යලයාගේ ව්‍යාපාරයේ වාහනවලට හිතා පළ දෙන නම් තබා ගැනීමත් මගෙන් ඉටුවක් කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන්ම නිවස, භූමිය ඇතුළු සෑම තැනකම පවතින වාස්තු දෝෂ මාලවා පරීක්ෂා කරවා ගන්න පුළුවන් බවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඊට අමතරව වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඳවා ගැනීමට ඔබට මගෙන් අවස්ථාව තියෙනවා. තවත් සුබ පැත්තේ සියලුම গুপ্ত විද්‍යා කටයුතු මගෙන් ඉටුවක් කරවා ගන්නට පුළුවන්. වගේම ඔබේ විවාහ දෝෂවලට ගැළපෙන පරිදි මනාල මහතා හෝ මනාල මහත්මිය සොයා දීමේ බාහිර දූර වගකීමත් අප වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන් බව අවසාන වශයෙන් මතක් කර සිටිනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි දෙපිහිට.